හායි මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම පුංචි වෝල්ගයක් ගෙනාවා. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් දහම් පාසලේ මේ දවස්වල තරඟ වලට තෝරන දහම් දැනුම, ප්‍රායෝගික දැනුම, ඒක තරඟ, පද්‍ය ගායන ඒ වගේ. ඉතින් අද මට තෝරන්න යෙදුනේ 2 වසරේ ප්‍රායෝගික දැනුම තෝරන තරගෙට. ඉතින් උදේම දහම් පාසලට ගියාට පස්සේ අපිට පන්ති බාර දුන්නා. බාර දුන්නාට පස්සේ මට 2 වසරේ පන්තියේ ප්‍රායෝගික දැනුම තරඟ පවත්වන්න කියලා කිව්වා කට්ටිය තෝරගන්න. ඉතින් මෙන්න ওই විදිහට තමයි තරඟ පැවැත්වුවේ. ඊට පස්සේ කට්ටිය ඔක්කොම තරඟ වලට තෝරාගෙන ප්‍රශ්න අහලා එයාලගේ දැනුම පරීක්ෂා කරලා පොඩි වැඩක් දුන්නා. නැත්තම් ලේසි නෑ යාළුව හැන්ඩල් කරන එක. 2 වසර කියන්නේ නිකන් දන්නවනේ අය යක්කු තමයි. ඒ තරම් ආයෙ ලේසි නෑ. ඒ හින්දා මං කිව්වා අනික් අය තෝරනකම් ඔයාලා චිත්‍රයක් අඳින්න කියලා. නැත්තම් හරි අමාරුයි යාළුවා මේන්ටේන් කරන්න. ඉතින් මම බලන්නකො ලස්සන චිත්‍ර ඇඳලා තිනවා. සිදුහත් කුමාරයාගේ ඉපදීම ඒ විදිහේ ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. ඉතින් මම යාළුවගේ චිත්‍රත් බලලා තරඟ තෝරන ගමන් යාළුවට රයිටුත් දීලා විදිහට කරා. ඉතින් අනික් අය තෝරන්න කලින් අනේ කට්ටිය පව වෙලා කියනවා බඩගිනි කියලා. ඉතින් ඊට පස්සේ මං කිව්වා එහෙනම් ඊටු ටික පස්සේ කරන්න කෑම කාලා ඉන්න කියලා. ඉතින් යාළුවට බඩගිනි දැන්නා පව චූටිනේ. ඉතින් තාම 1 වසරනේ. ඉතින් අපි කෑම කන්න දුන්නා. ඊට පස්සේ කෑම කාලා මම පුංචි වැඩක් දුන්නා. ඒත් එයාලා හැම පොතකම ලියලා ප්‍රශ්නයක් ගානේ ඔයගේ පුංචි ප්‍රශ්න ටිකක් දුන්නා. ඉතින් මට ඉරිදා දවස් කියන්නේ නිකන් පිස්සුවක්ම තමයි. ඒකට නිකන් ඇබ්බැහි වෙලාම තමයි ඉන්නේ. මම හරිම ආසාවෙන් මට මේ කලාතුරකින් තමයි පොඩි පන්ති හම්බෙන්නේ. මම ඇත්තටම කිව්වොත් අකමැති පොඩි පන්ති කරන්න. මොකද එයාලත් එක්ක ලේසි නෑ නේ හින්දා. ඉතින් ගොඩක් දුරට හාමුදුරුවෝ මට දෙන්නේ ලොකු පන්ති 8, 9, 10, 11 පන්ති. ඔන්න ඉන්ටර්වල් එකෙන් පස්සේ නම් 10 වසර පන්තිය තමයි මට හම්බුනේ. 10 වසර පද්‍ය ගායනා වලට තෝරන්න. ඉතින් තවත් මගේ කෙනෙක් මාත් එක්ක ජජ් කරන්න හිටියා. ඔය විදිහට තමයි යාළුවා පද්‍ය ගායනා ඉදිරිපත් කරේ. බලන්නකෝ. ඉතින් ඒ තරඟ වලට තෝරන අතරතුරදී ක්‍රමයෙන් වෙලාවත් ගියා. දහම් පාසල් අරින වෙලාවත් ලඟ වුණා. ඒ නිසා අපි දෙන්න ඒ තරඟ වලට ඉක්මනින් තෝරලා ඉවර කරා. ඉතින් අද මම පුංචි වෝල්ගයක් තමයි ගෙනාවේ. මගේ වෝල්ගේ ලස්සනයි කියලා හිතුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. සර්ණයි ඔයාලා හැමෝටම.